පඤ්ඤාවන්තස්සායම් භික්ඛවේ ධම්මෝ නායං ධම්මෝ දුප්පඤ්ඤස්සේ. මානෙනි, මේ ශ්‍රී සද්ධර්මයේ ප්‍රඥාවන්තයන්ටයි, ප්‍රඥාව නැත්නොන්ට නොවේ. මේක ඉතා වැදගත් මාතෘකාවක්. පින්තුන් අහලා ඇති අපේ සරුවඥන් වහන්සේ බුදුබාටපත් වෙලා 8 වෙනි සතියේදී ධර්ම ගාම්භීරත්වයේ සම්මර්ෂණය කළ බව. අධිගතෝ කෝ ඥායං ධම්මෝ ගම්භීරෝ දුද්දසෝ දුරුනබෝධෝ නිතුනෝ පණ්ඩිත වේදිනියෝ අතක්ඛාවචරෝ. මා විසින් මේ ගාම්භීර ධර්මයක් ආબોධ කරගන්නා ලදී. ගම්භීරෝ දුද්දසෝ ගැඹුරුයි, දැකීමට දුෂ්කරයි. නිපුණෝ අතිශයින් සියුම්. එවාගෙම අතක්ඛාවචරෝ තරකෙන් බැසගත නොහැකි ධර්මයක්. පණ්ඩිත වේදනියෝ ඥානවන්තයන් විසින් පමණක් ආબોධ කළ යුතු දෙයක්. ඉදම්පි කෝඨානං දුද්දසං යදිදං සබ්බ සංඛාර නිරෝධෝ සබ්බූපදී පටිනිස්සග්ගෝ තණ්හක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බානං. පටිච්ච සමුප්පාදයේ චතුරාර්ය සත්‍ය පමණක් නොවේ. නිර්වාණ ධාතුව පවා බොහෝම ගැඹීරයි. ආලේ රාමා කෝපනායම් පජා. මේ ලෝක සත්‍යය තෘෂ්ණා ආලයෙන් ඇලීගෙන වාසය කරනවා. ආලේ රතා ආලේ සම්මුදිත. මේ තෘෂ්ණාවේ ඇලීගෙන තෘෂ්ණාවෙන් මුසපත් වේගෙන සිටිනවා මේ ලෝක සත්‍යය. ආලේ රාමාය කෝපනාය පජාය. ආලේ රතාය ආලේ සම්මුදිතාය. දුද්දසං ඉදං ථානං යදිදං ඉදප්පච්චේතා පටිච්ච සමුප්පාදෝ. මේ තෘෂ්ණා ආලයෙහි ඇලීගෙන තෘෂ්ණා ආලයෙහි බැසගෙන තෘෂ්ණා ආලයෙහි මුසපත් වේගෙන සිටින මේ සත්ත්ව ප්‍රජා විසින් ඉදප්පච්චේතා පටිච්ච සමුප්පාද කියන මේ හේතුඵල ධර්මයේ ආબોධ කර ගැනීම බොහෝම දුෂ්කරයි. ඊටත් වඩා දුෂ්කරයි නිර්වාණ ධාතුව දැක ගැනීම කියන එකයි ගාම්භීරත්වයේ මෙනෙහි කිරීමේදී වැටහුණේ.